ආයිබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. රම්බඩගල්ල මොනරාගල විහාරිය පිහිටා ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් රම්බඩගල්ල ප්‍රදේශයේ. කුරුණෑගල කැප්පිටිගල මාර්ගයේ කිලෝමීටර් 20ක් පමණ ගමන් කළ විට රම්බඩගල්ල හමුවේ. එතැන් සිට මද දුරකින් විහාරස්ථානයට පිවිසිය හැකි. මහනුවර දෙස සිට පැමිණෙන්නේ නම් කටුගස්තොට මාවත ගම හරහා පැමිණ රම්බඩගල්ලට ළඟාවීමට හැකියාව පවතී. විහාරස්ථානය පුරාණයේ සිට පැවති එකක් වුවද ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ මෑත දශක දෙකක කාලයක් තුලදීය. මෙහි නිර්මාණාත්මක පුනරුදයේ නියමුවාණන් වන්නේ විහාරාධිපති අතිපූජ්‍ය එගොඩ මුල්ලේ අමරමූලි ස්වාමින් වහන්සේය. මෙහි ඇති දැවන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට මූලික හේතුව වූයේ 2008 වසරේදී ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම වහන්සේ තාලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දෙමු ශෝකජනක පෝතින් කම්පාවටපත් උන්වහන්සේ විනාශ වූ පිළිමය වෙනුවෙන් නව පිළිමයක් ඉදිකිරීමටත් බුදුදහමේ චිරස්ථිතිය උදෙසාත් රම්බඩගල්ල විහාරයේ පිහිටි රළුගලේ බුදු පිළිමය නෙලීමට අදිෂ්ඨාන කරගත්තේය. පන්සලේ සිල් ගැනීමට පැමිණි කුඩා ළමුන් පිරිසක් විසින් දෙමව්පියන්ගෙන් හා ඔවුන්ගේ ස්ව උත්සාහයෙන් එකතු කරගත් රුපියල් 1558ක මුදලක් පූජ්‍ය එගොඩ මුල්ලේ අමරමෝලි හිමියන් හට ලබා දී මෙම අතිමහත් සත්කාරයට මුල පුරන ලදී. එම යෝජනාව අනුව කටයුතු කරමින් රම්බඩගල්ල සමාධි පිළිමේ කටයුතු වර්ෂ 2003ක් වූ බිනර මාස 13 වෙනි දින ආරම්භ කරන ලදී. මෙම බුදුම පිළිම වහන්සේ අඩි 67.5ක් උස ජීවමාන කළුගල් පර්වතයකින් නිලන ලද දැවන්ත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වේ. මෙය නූතන ආසියාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස සැලකේ. පద్මාසනයක් මත වැඩ හිඳින අයුරින් මේ නිර්මාණය කර ඇත. මෙය නිර්මාණයට දායක වූයේ ඉන්දියාවේ ප්‍රකට මූර්ති ශිල්පියෙකු මුත්තයියා සප්තපති මහතා ප්‍රමුඛ ඉන්දීය ශිල්පීන් පිරිසකි. දකුණු ඉන්දියාවේ මූර්ති ශිල්පයට ආවේනික ලක්ෂණ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ මූර්ති ලක්ෂණ මනාව මුසුකොට නිර්මාණය කර ඇත. සාමාන්‍ය පිළිමයක් මෙන් ගඩොල් හෝ සිමෙන්ති මැදි කරන ලද්දක් නොවේ. එය දැවැන්ත කළුගල් පර්වතයක් සූරා අනවශ්‍ය කොටස් ඉවත් කරමින් ඉතා සියුම් ලෙස නිර්මාණය කරන ලඩකි. මෙහි ඇති ඉරිටැලීම් මගහරිමින් මූර්තිය නෙලීම, ස්වභාවික විපත්වලින් ආරක්ෂිත තත්ත්වය පරීක්ෂා කිරීම, ඉතා සියුම් කැටයම් මිටිපහර පමණක් භාවිතා කරමින් නිමි කිරීම වැනි අභියෝග රැසකට මුහුණ දීමට මෙහිදී සිදු වී ඇත. මෙම පින්කම සඳහා රජයෙන් පමණක් නොවේ, දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවත් බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රමදායකත්වයද ප්‍රදේශයේ ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දායක වී පිළිම වහන්සේගේ මුහුණේ ඇති මෘදු බව සහ කරුණාබර දෑස් දෙස බලන විට ඕනෑම අයෙකුගේ සිතේ භක්තිමත් හා සාංසාරික බියක් ඇතිවී සිවුරේ රැලි නෙලා ඇති ආකාරය සහ පාදවල නියපොතු පවා ඉතාමත් ආධ්‍යාත්මික ලෙස තිබීම ශිල්පීය දක්ෂතාවයක් ලෙස සඳහන් කළ හැකි. රම්බඩගල්ල විද්‍යා සාගර පිරිවෙන් විහාරස්ථානයේ අලුතින් ඉදි වූ දෙවන්ත ගල් පිළිම වහන්සේ තරම්ම අවධානයට ලක්විය යුතු අලංකාර පැරණි බුදු මෙදිරු දෙක එහි පවතී. එම බුදු මෙදිරු මහනුවර යුගයේ කැටයම් සහ මූර්ති කලා විදහ දක්වන ස්ථානයකි. එහි බිත්තිවල මහනුවර යුගයට අයත් සාම්ප්‍රදායික මෝද්දන් සහ ජාතක කතා සිතුවම් දැකගත හැකි. පිළිම වහන්සේලා මැටි සහ බදාම මිශ්‍රණයෙන් නිමවන ලද සමාධි පිළිම වහන්සේලා, හිටි පිළිම වහන්සේලා සහ සැතපෙන පිළිම වහන්සේලා වැඩහිඳී. බුදු මෙදුරට ඇතුල්වන දොරටු මකර තෝරන් වලින් කලාත්මකව නිර්මාණය කර ඇත. මෙම විහාර මන්දිර මහනුවර යුගයට ආවේනික වූ ටැම්පිට විහාර ක්‍රමයේ හෝ පැරණි කළුකණු මත ඉදිකළ ගෘහ නිර්මාංශ ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්වයි. ගොඩනැගිල්ලි කුඩා වූද එහි ඇති ගාම්භීරත්වය සහ ශාන්ත බව අපරිමිතයි. විශාල ශෛලමය බුද්ධ ප්‍රතිමාව නැරඹීමට පැමිණෙන බොහෝ දෙනෙක් මෙම පැරණි විහාරයේ මගහැර ගියත් සැබෑ පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකම් සොයන්නෙකුට මෙය ඉතා වැදගත් ස්ථානයකි. මෙම විහාරස්ථානයේ ඇති ස්තූපය පිහිටා ඇත්තේ විහාර භූමියේ මදක් උස්බිමකි. එය සාම්ප්‍රදායික ඝණ්ටාකාර හැඩයෙන් යුක්ත වන අතර සුදු පැහැයෙන් බැබලෙන චෛත්‍යය ඈතට දිස්වන්නේ ඉතාමත් පියකරු දසුනක් ලෙසය. මෙය සාපේක්ෂව මධ්‍ය ප්‍රමාණයේ ස්තූපයක් ලෙස සැලකිය හැකිය. ස්තූපය ආසන්න වශයෙන් අඩි 30ක් පමණ උසකින් යුක්ත වේ. තරමක් උස පාදමක් මත මෙම ස්තූපය ඉදිකර ඇත. ස්තූපයේ පේශාවලලු 3ට පහළින් නිලුන් මල් පෙති මෝස්තර රටාවක් නිර්මාණය කර ඇත. ඉන්පසුව පැහැදිලි පේසාවලලු 3ක් සහ ගර්භය සහ දේවතා කොටුව 4 කොටුව සහ කොත් කැරැල්ල යන සම්පූර්ණයෙන්ම වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් නිර්මාණය කර ඇත. මෙම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පිහිටා ඇත්තේ
ඊටමත් නිස්කලංක මනරම් පරිසරයකි. විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආගමික වතාවත් සඳහා මේ ඊට සුදුසු තැනක පිහිටා ඇත. බෝධීන් වහන්සේ වටා ඊට අලංකාර ලෙස නිමවන ලද රන් වැටකින් සහ ශක්තිමත් බෝධි ප්‍රාකාරයක් දැකගත හැකියි. මේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට මෙන්ම විහාර භූමියට පූජනීය පෙනුමක් ලබා දීමට දායකත්වයක් සපයයි. බෝධීන් වහන්සේ පිහිටා ඇති මළුව ඊටමත් පිරිසිදුව වැලි අතුරා සකස් කර ඇත. බැතිමතුන්ට පහසුවෙන් බෝධි පූජා කිරීමට අවශ්‍ය ආසන සහ පහන් වැටවල් ක්‍රමවත් මෙහි ස්ථාපනය කර ඇත. මෙහි බෝධීන් වහන්සේ විශාල අතුපතර විහිදුණු සෙවණැති වන අතර ඒ අසල ඇති ශාන්ත භාවය භාවනා කරන අයට සුදුසු පරිසරයක් සකස් කර දී ඇත. සවස් කාලයේදී බෝධි අසල ඇති පරිසරය ඊටා දෙකුම් කළුය. මේ වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනෙක් අයට බලා ගන්න ෂෙයා කරන්න. තවත් දවසක මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. මෙම වීඩියෝ නැරඹුවාට ඔබට ස්තුතියි.